බාහිර ලෝකේ ඔයාට මුණ ගැහෙන්නේ මේ එළිය මුණ ගැහෙන්නේ වාගේ අතුලාන්තයේ තියෙන නිසා නේද? වාගේ මේ සර්කිට් එක තියෙන නිසා නේද? එහෙනම් වාට මේ සර්කිට් එක තියෙන නිසා මේ එළිය මුණ ගැහෙනවා නම් බාහිර ලෝකයේ කියන එක මුණ ගැහෙනවා නම් ඒ මුණ ගැහෙන්නේ ඔයාම නෙවෙයිද? ඒ මුණ ගැහෙන්නේ ඔයාම නෙවෙයිද කියලා බලන්න. දෙපාරක් කියන්නේ. මේ මායාව කියන එක සහ අවිද්‍යාව කියන එක මම පෙන්නන්න ඔයාලට යන්නේ. මේ නිවීම කියන නිවන කියන එක ඔයගොල්ලෝ හොයන්න කියන එක ඕනේ. හැබැයි ගොඩාක් ගැඹුරු දෙයක්. පොඩි වෙලාවකට මම ඔයාලට පැහැදිලි කරන්න. එළියෙන් කිසිම දෙයක් මුණ ගැහෙන්නේ නැහැ ඔයාලට. එළියෙන් මුණ ගැහෙනවා මුණ ගැහෙන්නේ ඔයාට ඔයා විතරමයි කියන්නේ. ඔයා හරියට මෙන්න මේ මල ගත්තොත් මේ මල දිහා බලන් ඉන්නවා නම් මේ මල දිහා ඔයා බලන් ඉන්නවා නම් මේ මල තුල ඉන්න ඔයා විතරයි. ඔයාගේ සිතුවිල්ල කොහෙද තියෙන්නේ? මල දිහා බලන් ඉන්නවා.